හොරා කරන්දන පුහුල් හොරා කරන්දන පුහුල් හොරා කරන්දන ටකට ටකටට කොහොමද යාළුවනේ අද අපි කතා කරන්නේ පුහුල් හොරා කරන්දන ගැන එකමත්තක කාලෙක හිටියා ගමරාල කෙනෙක්. ඒ ගමරාලට ලොකු එළවලු කොටුවක් තිබුණා. ඒ එළවලු කොටුවේ ලස්සන පුහුල් වලක් තිබුණා. ඒ පුහුල් වලේ පුහුල් හැදෙන්නේ කාලෙන් කාලෙට. ඉතින් මේ කාලෙදී ලොකු ලස්සන පුහුල් ගෙඩියක් හැදුණා. ඒක දැකලා ගමරාලට පුදුම සතුටුයි. මේ ගමහාමියට සතුටුයි. පස්සේ ගමහාමිය කිව්වා මේ පුහුල් ගෙඩිය නම් අපේ හැමෝටම පිටන්න පුළුවන් කියලා. පුහුල් ගෙඩිය කඩන්න නැති පුහුල් ගෙඩිය නැහැ. කවුද මන් දන්නේ මිනිස්සෙක් අරන් ගිහිල්ලා. ඊට පස්සේ ගමරාලට කිව්වා මේ හොරාව අල්ලගන්න ඕනේ කියලා. ගමරාල ඊට පස්සේ පණිවිඩයක් කිව්වා හැමෝටම ගමරාලෙන් තොවිල බලන්න එන්න කියලා. හැමෝම තොවිල බලන්න ආවා. ඊට පස්සේ ගමරාල හොරා කරෙන්දනේ හොරා කරෙන්දනේ කිය නටන්න පටන් ගත්තා. හැමෝම ළඟටම ගියා. එතකොට හොරා මොකටම කරපිටි දානවා. ඊට පස්සේ ගමරාලට තේරුණා මේ ඉන්නේ පුහුල් හොරා කියලා. ගමරාල ඊට පස්සේ ඒ පුහුල් හොරාට අවවාද කළා ඔහු හොරකම් කරන්න එපා කියලා. ගමවැසියෝ එයාට දොස් කිව්වා. මොනේ යාළුවනේ අපිත් අරගන්න ඕනේ අනුන්ගේ දේවල් ගන්න ඕනේ නැහැ කියලා. හොරකම් කරන්නත් හොඳ නැහැ. අද කතාව ඉවරයි. ආයෙත් අපි හමු